සුබම සුබ දවසක් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම ඉතින් ලංකාවේ ගියාට පස්සේ මගේ අම්මා බලන්නත් ගමේ ගියානේ. ඉතින් මම ඉන්නේ නගරේ. නගරේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර ඈතින් තමයි මගේ මහගෙදර පිහිටලා තියෙන්නේ. ඉතින් මේ කොළපාට පරිසරයෙන් යුක්ත චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මටත් හිතුණා මගේ ආදරණීය ඔයාලා වෙනුවෙන් ගේන්න. පේනව නේද මේ ලස්සන ගස්වල කොළපාට ගතිය. මේ තියෙන්නේ කළු පාටින් නෙට් එකක් හදලා මේ ඇන්තූරියන් වගා කරනවා මේක ඇතුලේ. ඉතින් මං ඒක ඇතුලේ නම් ඇත්තටම මට ගන්න බැරි වුණා. මම හදිස්සියේනේ ගෙදරත් ගියේ. ඉතින් ඒ අතරේදී පොඩ්ඩක් එලි පහලියට ආවට පස්සේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි මම මේ ඔයාලට එකතු කරගන්න ඇවිල්ලා පෙන්නන්නේ. ඉතින් මේ තියෙන ගස් එහෙමත් හරිම ලස්සනයි. මේ පත්‍ර එක එක පාටින් තියෙන ගොඩාක් ඒ කියන්නේ ශාක අපේ ගෙදර තියෙනවා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් උත් අවුට් වල තමයි හැදිලා තියෙන්නේ. ඉතින් අපේ ලොකු අක්කි තමයි මේ දේවල් බලාගන්නේ. එයා ඒ දේවල් බලාගන්න ගමන් ගොඩාක් දුරට එයා මල් වගාවත් කරනවා. ඉතින් මේ තියෙන්නේ ජෑම්පේර ගහක්. ජෑම්පේර ගහස් කීපයක්ම තියෙනවා. ලොකු ගහක් තියෙනවා අපේ පාර අයිනෙම. මෙන්න මේ ගහෙත් ලස්සන මල් තමයි හැදෙන්නේ. රතු පාට, රෝස පාට වගේ මල් జాතියක් තමයි හැදෙන්නේ. ඉතින් මේ ගෙදර ගොඩාක් ඇන්තෝරියම් වගා කරලා තියෙනවා. ඉතින් ගොඩක් මේ අපේ පැත්තේ නම් මේ හොඳට හැදෙනවා ඇන්තෝරියම්. ඔයාලට පේනවා ඇතිනේ මේ තාප්පේ අයිනෙම්ම ඇන්තෝරියම් පෝච්චි වල හදලා තියෙන්නේ. ඉතින් ගොඩාක් ලස්සන ඇන්තෝරියම් තියෙනවා. මේ බලන්නකෝ මෙන්න මේකෙත් ලොකු වට ඇට ගන්න තමයි මං හිතන්නේ මෙයා මේ හදලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ වගේ විශාලත්වය මේ බලන්න මේ කොච්චර ලස්සනද කියලා. ඉතින් මමත් අපේ ගෙදර ගෙනහිල්ලා හැදුවා ඇන්තූරියන්. ඉතින් ඒවා මේන්ටේන් කරන්න බැරි නිසා මේ මැරිලා ගිහිලා තිබුණා. ඉතින් ඒ දවස්වල ගොඩක් බලාගන්න කවුරුත් හිටියෙත් නෑනේ. ඒ හින්දා ඒවා හොඳට බලාගන්නත් බැරි වෙලා තියෙනවා. මේ අපේ තාපේ පහළ ඉඳන්ම උඩටම හදලා තියෙන ඇන්තෝරියන්. ඉතින් මේ හැමතැනම තියෙන්නේ ඇන්තෝරියන්. ඉතින් ඒ අතරට ගොඩාක් ලස්සන ප්ලාන්ට්ස් තියෙනවා මෙතන. ඒ කියන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වගේම අවුට්ඩෝර් ප්ලාන්ට්ස් උත් තියෙනවා. මේ ගෙදර ගොඩාක් වත්තේ පළතුරු ಜಾති එහෙමත් තියෙනවා. ඉතින් ඇත්තටම ආඹ, ජම්බු, පේර, පැෂන් ෆ්‍රූට්, ඒ වගේම අනෝදා, අලිගැට පේර, දූරියන්, වරකා කියන්නේ ඉතින් කෝසන්, ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. පිනි ජම්බු අපේ ගෙදර මේ මම පෙන්නන පැත්තට වඩා කන්ද මුදුනට යනකම්ම තියෙනවා ලොකු ප්‍රමාණයක් තියෙන. භූමි ප්‍රමාණය අකර 3ක් විතර වගේ තමයි තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නේ මේ ගෙදර ඉස්සරහ ටික තමයි ඔයාලට. ගොඩාක් ඉතින් මෙහි හොඳට වගා කරන්න පුළුවන්. ඉතින් කඳුකරේ ප්‍රදේශයේනේ. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ නුවර ප්‍රදේශය කියන්නේ ගොඩාක් සුන්දර පැත්තක් කියලා. මෙන්න මේ නෙට් එක ඇතුළෙත් හදලා තියෙන්නේ ඕකිඩ්. ඉතින් ඕකිඩ් නම් දැන් මේ කාලෙදි මල් පිපෙන්නේ නැහැ. මේ බිම තියෙන්නේත් ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේක් තමයි චූටිවට වැල්ල යන. ඒවා පෝච්චි වල හදලා ඇතුලෙන් උනත් හදාගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ අර කළු පාටට පෙනෙන්නේ මං ඔයාලට කීවේ තේතාවන් දානවයි කියලා. ගොඩාක් මේ අපේ පැත්තේ මිනිස්සු තේතාවන් වලට තේපැල හදනවා. ඉතින් ගොඩක් තේ වලට තමයි මේ පැත්ත ප්‍රසිද්ධ. අපේ ගෙදරත් ලොකු ඈම්බරල්ලා ගහක් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ මම යනකොට නම් ඈම්බරල්ලා තිබුණේ නැහැ. මම ලංකාවේ ඉඳන් ඔමාන් වලට එනකොට මට ඇත්තටම ගොඩාක් බඩු එහෙම ගෙනෙන්න බැරි වුණා. මට ටයිම් තිබුණෙත් නැහනේ. මම ඉතින් ඉක්මනින්ම ඇවිල්ලා ඉක්මනින්ම යන්නනේ ආවේ. ඒ නිසා ඉතින් මගේ අම්මා බලන්න ආව නිසා තමයි මම මේ ගෙදරට ආවට පස්සේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. පේනවා නේද මේ තියෙන්නේ ලොකු ඈම්බරල්ලා ගහක්. ඉතින් ඒකේ ගෙඩිත් ඉස්සර මං කාලා තියෙනවා. හරිම රසයි. ඊට අමතරව මේ ඔයාලා දැක්කේ පැෂන් ෆ්‍රූට්.
මේ තියෙන්නේ තේවත්ත. තේවත්තේ තේට අමතරව ගම්බිරිස්, ඒ වගේම කරාඹු, පොල් වගේ දේවලුත් තියෙනවා. මම ගොඩාක් ඔයාලට කියලා තියෙනවානේ කොළ පාට පරිසරයට ගොඩාක් කැමතියි කියලා. ඉතින් මම මේ වගේ කොළ පාට පරිසරයක ජීවත් වුණු කෙනෙක් තමයි. ඉතින් මම රූෆ්ටොප් එකටත් නැගලා ඔයාලට පෙන්නන්නම්කෝ කොහොමද කියලා. ඈත කඳුපන්ති එහෙම පේන විදිය පේනවද? අන්න ඒ විදිහට තමයි ඈත කඳු ටිකත් පෙනුනේ. ඉතින් බලන්න ගොඩාක් ලස්සන පත්‍ර තියෙන ශාක අපේ පැත්තේ තියෙනවා. අපි අර පෝතෝස් කියලා කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේක්. ඒවා වුණත් ඇති වෙන්න තියෙනවා අපේ පැත්තේ හදාගන්න. ඉතින් අපේ ගෙදර තියෙන පාර අයිනෙම කිව්වනේ මේන් රෝඩ් එක අයිනෙම තමා. ඉතින් මම මේ ඔයාලට ගේන්නේ රූෆ්ටොප් එකට නැගලා එතන ඉඳන් පේන විදිහ. මම නම් ගොඩාක් ආසයි මේ වගේ කොළපාට පරිසරයකට. ඉතින් ඒ හින්දාම තමයි මම දැන් ඉන්න රටෙත් කොළපාට පරිසරයක් හදාගන්න චූටි ගෙවත්ත ඒ උනත් ලස්සනට තියාගන්න උත්සාහ කරන්නේ. පඩිපෙල් ටික නැගගෙන බෝල ගෙඩිය වගේ උඩට ඇවිල්ලා පේනව නේද හොරෙන් බලාගෙන ඉන්න විදිය. ඉතින් මෙයා අපේ ලක්කිගේ හොරතලා තමා මේ. ඉතින් අපි ගෙදර ඇවිල්ලා චූටි වෙලාවක් තමයි හිටියේ. ඉතින් ලොකු වෙලාවක් නම් ගත කරන්න අපිට ටයිම් තිබුණේ නැහැ. ඒ අතරෙදින ඉතින් මම මේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ. මෙන්න මෙයාට තනියම කා ගන්න බෑ. ඉතින් අපේ අක්කි තමයි බත් ටික කවන්නේ අනලා හැම. ඉතින් අපි ඒ අතරෙදී මේ තියෙන කුඹුරු යායක්. ඉතින් ඒ යන අතරෙදී මටත් හිතුණා මේ ලස්සන කුඹුරු යායත් පෙන්නුවොත් හොඳයි කියලා. මේ කුඹුරෙන් හමාගෙන එන සිසිල් සුළඟ, එතකොට මේ පරිසරයෙන් හමන සුළඟ ඇඟේ දැවටෙනකොට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. විනාඩි ගානකට හරි කොළපාට පරිසරයක ඉඳලා ලබා ගන්න සතුට ඇත්තටම වචන වලින් ප්‍රකාශ කරන්න අමාරුයි. ඉතින් මම නම් ඇත්තටම හරීම දුකෙන් තමයි ලංකාවෙන් ආවේ. මොකද ඒ හිටපු දවස් ටික වුණත් මම හරීම සතුටින් තමයි ගත කරේ. බලන්නකෝ මේ පරිසරය කොච්චර ලස්සනද කියලා නේද? අපි චූටි කාලේ කුඹුරවල දුවලා නටලා සෙල්ලම් කරපු කාලයකුත් තිබුණානේ. මේ බලන්නකෝ අනේ ආස හිතෙනවා මට නම් මේ අලව දාලා ඉන්නම බැරි වුණා. ඉතින් හරිම අහිංසක අයනේ. මම නම් ඇත්තටම ගොඩාක් මේ අලව හොරතල් කරා. ආදරේ හිතෙනවා. මේ බලන්නකෝ. ඉතින් මම ගත්ත සතුට ඔයාලා අතරත් බෙදා ගන්න හිතිච්ච නිසා තමයි මම මේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන ආවේ. මගේ වීඩියෝ එක පුරාවට රැඳලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් ආදරේ. මේ ඉපදිලා මං හිතන්නේ දවස් 2ක් විතර ගියාට පස්සේ. ඉතින් මෙයාලත් මේ ගානට ලොකු වෙනවනේ කවදා හරි නේද? එහෙනම් එන්න මාත් එක්ක රැඳිලා හිටියට නැවතත් මම ඔයාලට ස්තුතියි. මගේ වීඩියෝ බලන්න කැමති නම් එන්න මාත් එක්ක එකතු වෙන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. ආදරණීය ඔයාලට සුබම සුබ දවසක් වේවා. අලුත් දවසක නම් හමු වෙමු.